Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අපි බලමුද රසම රස ට්‍රිස්ලෙචර්ස් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් සමහරු මේකට කිරි කේක් කියලාත් කියනවා. අපිට මේක ඩෙසර්ට් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් මේක හරිම රසයි, අපිට ඉක්මනටම හදාගන්නත් පුළුවන්. වැඩි කතාවක් නැතුව ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මේක හදන්න අපිට ස්පොන්ජ් කේක් එක ඕන වෙනවා. මම ස්පොන්ජ් කේක් එකක් ලේසියෙන්ම ඉක්මනට හදාගන්න හැටි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් ඒක බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ වගේම තමයි ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේම දාලා තියන්නම්. ඉතින් අපි මේකට අවශ්‍ය වෙන කිරි මිශ්‍රණය හදාගමු. මම අද කිරි මිශ්‍රණය හදාන්නේ ෆ්‍රෙෂ් මිල්ක්, කන්ඩෙන්ස් මිල්ක්. ඉතින් ඔයාලා ගාව කරලා රෙඩ් මිල්ක් තියෙනවා නම් ඒකත් දාගන්න. මං ගාව අද නැති නිසා මම මේ දෙක විතරයි කිරි මිශ්‍රණයට ගන්නෙ. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250කුයි කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 200කුයි එකතු කරලා තමයි මේ කිරි මිශ්‍රණය හදාගන්නේ. ඉතින් ඊට පස්සේ අපේ ස්පොන්ජ් කේක් එක අරගෙන මේ විදිහට කැරූපුවකින් මම හැමතැනම සිදුරු හදා ගන්නවා. එතකොට තමයි අපි කිරි මිශ්‍රණය දැම්මහම හොඳට කේක් එකට උරාගන්නේ. ඊට පස්සේ අපි හදාගත්තු කිරි මිශ්‍රණය මේ විදිහට උඩින් දාගන්න. කේක් එක හොඳට පිඟවෙන්න තමයි ඕනේ. මේ ට්‍රිස්ලෙචර්ස් කේක් එකේ තියෙන විශේෂත්වය තමයි ඒක. අපි හොඳට මේ කිරි මිශ්‍රණය කේක් එක පොඟවල තමයි ගන්නෙ. ඉතින් කේක් එක උඩින් අද මම දාගන්නේ whipping cream icing එක. මම පවුඩර් එකෙන් තමයි icing එක හදාගන්නේ. whipping cream ග්‍රෑම් 100කට හොඳට කූල් කරගත්තු ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 100ක් දාලා බීට් කරලා තමයි මම whipping cream icing එක හදාගන්නේ. ඉතින් ඔයාලා මේක බීට් කරනකොට ඔයගලන්ට ෆෝම් වෙන්නේ නෑ වගේ තේරෙනවා නම් මේ මිශ්‍රණය ටිකක් ඝන වෙනකම් බීට් කරලා විනාඩි 10-15ක් විතර අපව ෆ්‍රිජ් එකට දාලා අරගෙන අපව බීට් කරලා ගන්න. එතකොට මේක ෆෝම් වෙනවා. ඉතින් මේ විදිහට කේක් උඩින් අයිසින් ටික අපිට දාගෙන මේක ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට මේක ඩෙකොරේට් කරගන්න. උඩින් මම කොමඩු කෑලි ටිකක් තමයි අද දාගන්නේ. ස්ට්‍රෝබෙරි වගේ තියෙනවා නම් හොඳයි. අද ස්ට්‍රෝබෙරි අපේ ගෙදර නැති නිසා මම මේ විදිහට කොමඩු කෑලි ටිකක් දාලා තමයි ඩෙකොරේට් කරගන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහට මේක උඩින් චොක්ලට්, ස්ප්‍රින්කල්ස්, ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි මොනවා හරි කැමති විදිහට දාලා ඔයාලට මේක ඩෙකොරේට් කරගෙන සර්ව් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. මේක හරිම ලේසියෙන් ඉක්මනටම හදාගන්න පුළුවන් කේක් එකක්. හරිම රසයි. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්න.